එන්ද වගේම අතත් ඔය ආදරෙන් පිළිගන්නවා SLRP YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ ඔයාලට මෙන්න මේ පේන විදිහේ baby broadcasting වීඩියෝ එකක් කොහොමද AI පාවිච්චි කරලා generate කරගන්නේ කියලා. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහිල්ලාම බලමු මේ වැඩේ කරගන්නේ කොහොමද කියලා. මේ වැඩේ කරගන්න අපි AI tools දෙකක් පාවිච්චි කරනවා. ඒ පළවෙනි එක තමයි අපි කවුරුත් දන්න ChatGPT. අනිත් එක තමයි hedra.com කියලා කියන්නේ. ඉතින් ChatGPT එක අපි use කරන්නේ image එක generate කරගන්න. ඒ කියන්නේ දැන් ඔයා real image එක නෙමෙයි මේකට use කරන්නේ. මේකට use කරන්නේ baby look එකක් තියෙන image එක. ඒ කියන්නේ දැන් මොකක් හරි character එකක් අරගෙන උදාහරණයක් විදිහට ඔයාගේ වීඩියෝ එකක් කියලා හිතන්නකෝ. ඔයාගේ ෆොටෝ එකක් අරගෙන ඒක ChatGPT එකට අප්ලෝඩ් කරලා prompt එකක් මගින් ඒක බේබි කෙනෙක්ගේ ලුක් එකකට ඒ ෆොටෝ එක කන්වර්ට් කරනවා. ඉතින් මම මේක කරලා පෙන්නන්න මුලින්ම ඔයාගේ browser එක open කරගෙන ChatGPT එකට මෙන්න මේ විදිහට log වෙන්න පුළුවන් ඔයාලට. ChatGPT එකට ගියාට පස්සේ මෙතන තියෙන plus icon එක click කරලා ඔයාලට පුළුවන් ඔයා use කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ෆොටෝ එක මෙතෙන්ට අප්ලෝඩ් කරගන්න. ඔයාලට පුළුවන් ඔයාගේ PC එකේ තියෙන ෆොටෝ එකක් මෙතෙන්ට අප්ලෝඩ් කරගන්න. ෆොටෝ එක අප්ලෝඩ් කරගත්තට පස්සේ ඔයා මෙන්න මෙතෙන්ට මේ prompt එක දෙන්න ඕනේ. මම මේ prompt එක ඔයාලට description එකේ දාලා තියන්නම්. ඔයාලට පුළුවන් එතනින් copy කරලා මෙතෙන්ට paste කරන්න. prompt එක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට පුළුවන් ෆොටෝ එකත් එක්කම අප්ලෝඩ් කරන්න. ෆොටෝ එක දැන් process වෙලා ඉවරයි. මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ටිකෙන් ටික මේ ෆොටෝ එක load වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ ෆොටෝ එක උඩ ක්ලික් කරලා මේ ෆොටෝ එක බලා ගන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ ෆොටෝ එක ජෙනරේට් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේකෙන් මෙතන තියෙන save කියලා download button එක මෙතන තියෙනවා. මේක උඩ ක්ලික් කරලා ඔයාලට පුළුවන් ඔයාගේ device එකට මේ ෆොටෝ එක download කරගන්න. හරි එහෙනම් අපි යන්න දැන් අපේ වීඩියෝ එකේ ඊළඟ ස්ටෙප් එකට. ඉතින් මේකෙන් තමයි අපි ජෙනරේට් කරගත්ත ෆොටෝ එක voice over එකක් දාලා වීඩියෝ එකක් විදිහට ජෙනරේට් කරගන්නේ. ඉතින් මේකට අපිට තවත් AI site එකක් use කරන්න සිද්ධ වෙනවා. මේකේ නම තමයි hedra.com. ඉතින් ඔයාලට පුළුවන් web browser එකේ මෙන්න මේ විදිහට search කරලා මෙන්න මේ site එකට login වෙන්න. site එක first පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාලට මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඔයාලට පුළුවන් මෙතන තියෙන try now button එක click කරලා මේකේ ඉස්සරහට යන්න. එතනින් ආවට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් මේ site එකට ඔයාලට email එකක් කරහා login වෙන්න පුළුවන්. ඔයාලට මෙතනින් කැමති email එකක් තෝරගෙන ඔයාගේ තියෙන email එකක් තෝරගෙන ඔයාලට පුළුවන් මෙතනින් මේ site එකට login වෙන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ එකක් එයි. මෙතනින් ඔයා මෙන්න මේ තියෙන ටික්ස් තුනටම හරි මාක් එක දාගන්න. ඊට පස්සේ create an account කියන බටන් එක උඩ click කරගන්න. ඊට පස්සේ ඔයාගෙන් මෙන්න මේ විදිහට ආයි ඔයා generate කරගන්න බලාපොරොත්තු වෙන්නේ වීඩියෝ එකක්ද එහෙම නැත්නම් image එකක්ද කියලා. ඉතින් අපි මෙතනදී වීඩියෝ එකක් generate කරගන්න නිසා මෙතන වීඩියෝ කියන බටන් එක උඩ click කරගන්නවා. ඔයාලට මෙතනින් start frame කියන එක උඩ click කරලා ඔයාගේ ෆොටෝ එක මෙතෙන්ට add කරගන්න පුළුවන්. ඉතින් ඔයාගේ ෆොටෝ එක කිව්වට අපි දැන් මෙතෙන්ට add කරගන්න යන්නේ අපි කලින් generate කරගත්ත baby ෆොටෝ එක. ඉතින් මේකට මම මේක උඩ click කරලා මම මේක upload කරගන්නවා. ඔයාලට මෙන්න මේ වගේ ආවොත් I consent කියන බටන් එක උඩ click කරගන්න. ඔයාලට පුළුවන් මේ විදිහට download කරගත්ත ෆොටෝ එක මෙතෙන්ට add කරගන්න. ඊට පස්සේ මෙතන audio script කියලා එකක් තියෙනවා. මෙතනින් ඔයාලට ඔයා record කරගෙන තියෙන voice over එකක් add කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මෙතනින් දැන් voice එකක් record කරගන්න පුළුවන්. නැත්නම් speech එක මෙතනින් ඔයාලට text එකක් විදිහට type කරන්නත් පුළුවන්. ඉතින් මම මේ කලින් මේකට ඔයා දැන් වීඩියෝ එකේ මුලදී දැක්කා වගේ voice over එකක් කලින්ම record කරගත්තා. ඉතින් ඒ record කරගත්ත එක තමයි මෙතෙන්ට add කරගන්නේ. මේකෙන් මම ඔයාලට කියලා දෙන්නේ ඔයා වීඩියෝ එකේ මුල දැක්කා වගේ ඒ දැක්ක වීඩියෝ එක කොහොමද මම හැදුවේ කියලා. ඉතින් ඒකේ voice over එක තමයි මම දැන් මෙතෙන්ට add කරගන්න යන්නේ. මම මේක upload audio කියන එකට ගිහිල්ලා දැන් මේක මම මගේ PC එකේ folder එක හොයාගෙන මේ විදිහට voice over එක add කරගන්නවා. ඉතින් ඔයා මේකේ free version එක පාවිච්චි කරනවා නම් ඔයාලට මේකේ voice over එකක් තප්පර 20කට අඩුවෙන් තමයි add කරගන්න වෙන්නේ. එහෙම නැත්නම් ඊට වඩා ඔයාලට add කරගන්න ඕන නම් ඔයාලට මේකේ paid version එක buy කරන්න සිද්ධ වෙනවා. ඉතින් මම මේ විදිහට මේකේ voice over එක මෙතෙන්ට add කරගන්නවා. ඔයාලට පුළුවන් මෙතනින් කැමති නම් remove background noise කියලා ටික් එකක් තියෙනවා. ඒක use කරලා ඔයාගේ background noise තියෙනවා නම් ඒවත් remove කරලා දාන්න. ඉතින් මේ විදිහට voice එක මෙතන add කරලා මම මෙතන add to video කියන එක උඩ click කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලට මේ විදිහට voice එකයි
ෆොටෝ එකයි මෙතන ඇඩ් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මෙතනට ප්‍රොම්ප්ට් එකක් ටයිප් කරගන්න ඕනේ. මෙන්න මේ ප්‍රොම්ප්ට් එක ටයිප් කරගන්න. මම මේකත් ඔයාලට ඕන ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. නැත්නම් ඔයාලට පුළුවන් දැන් ස්ක්‍රීන් එකේ පේන විදිහට ඔයාලට මේක ටයිප් කරගන්න. මම ඔයාලට ඕනම් මේක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයා මේක ටයිප් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ arrow එක ක්ලික් කරලා මේක මෙතෙන්ට අප්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ මැසේජ් එකක් පොප් අප් වෙයි. ඔයා මෙතනින් continue කියන බටන් එක උඩ ක්ලික් කරගන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන preparing to generate your video කියලා අපිට ඇවිල්ලා තියෙනවා. මේ වීඩියෝ එක දැන් මෙහෙම process එකක් වෙනවා මෙතන. ඔයාලට මේක process එකදී සාමාන්‍යයෙන් ටිකක් වෙලා යයි. ඔයා free version එකක් use කරනවා නම් ඊට පස්සේ ඒ වගේම ඔයාලට මට කලින් කියන්න බැරි වුණා මේ වීඩියෝ එකේ aspect ratio එක මෙතන තෝරන්න තියෙනවා 16:9ද එහෙම නැත්නම් මේකේ ආයේ sizes කීපයක් තියෙනවා ඔයාලට කැමති එකක් මෙතනින් තෝරගන්න පුළුවන් ඒ වගේම මෙතන pixel quality එක තියෙනවා 540ද එහෙම නැත්නම් 720ද කියලා ඔය ටික තමයි ඔයාලට මෙතනින් ඕනනම් සිලෙක්ට් කරගන්න පුළුවන්. වීඩියෝ ජෙනරේට් වෙලා ඉවර වුණාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ෆ්‍රී යූස් කරන ඉඳලා මට නම් විනාඩි 5-6ක් විතර ගියා මේ වීඩියෝ එක ජෙනරේට් වෙන්න. ඉතින් ඔයාලටත් ඒ වගේ වෙලාවක් යයි මේක ජෙනරේට් වෙන්න. ඉතින් මේ තියෙන්නේ අපි බලමු දැන් මේ වීඩියෝ එක ප්ලේ කරලා. එතන වගේම අදත් ඔයාලා ආදරෙන් පිළිගන්නවා SLRP YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ ඔයාලට මෙන්න මේ පේන විදිහේ baby broadcasting වීඩියෝ එකක් කොහොමද AI පාවිච්චි කරලා ජෙනරේට් කරගන්නේ කියලා. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ ඉතින් ඔයා දැන් මේ දැක්කේ මම හදාගත්ත වීඩියෝ එක. ඔයාලට පුළුවන් ඉතින් මේක try කරලා බලන්න. try කරලා වගේ අදහසුත් ගිහින් බලන්න මේ වැඩේ කරගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ ඔයාලට මේක ඔයාගේ device එකට download කරගන්න. එතන වගේම අදත් ඔයා ආදරෙන් පිළිගන්නවා SLRP YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එක අරගෙන ආවේ ඔයාලට මෙන්න මේ පේන ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙතනින් වීඩියෝ එක download වෙනවා ඔයාගේ device එකට. ඉතින් මම හිතනවා අද අරන් ආපු වීඩියෝ එකත් ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් එහෙම වුණා නම් වීඩියෝ ලයික් එකක් දාන්න. ඒ වගේම channel එකට තාම අලුත් කෙනෙක් නම් පහලින් තියෙන subscribe button එක click කරලා ඔයාලට පුළුවන් අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මේ වගේ වටින වීඩියෝස් ගොඩක් ඊළඟට මම අරන් එන්න බලාපොරොත්තු වෙනවා. හරි එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝටම ජය වේවා.